Hi, good morning. Happy Space මගේ YouTube family එකටම. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතුන හැමෝම ගොඩක් ආදරෙන් වීඩියෝ එකට එකතු කරගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවේ හැමදාම වගේ මම ඔයගලන්ට try කරන්නේ ඔයගලන්ගේ life එකට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ඉන්න මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් අද මම ගෙනාවා මම කොහොමද මගේ ගෙදර ලස්සන්ට පිරිසිදුව පිළිවෙලට තියාගෙන ඉන්නේ කියන එක. ඉතින් ඩේ ව්ලොග් එකක් විදිහට තමයි ගෙනාවේ. ඉතින් අද දවස මම කොහොමද ගත කරන්නේ කියන එකත් එක්කම බලමු. ගෙදර ලස්සනට පිළිවෙලට මම තියාගෙන ඉන්නේ කොහොමද කියන එකත්. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකට. දැන් වෙලාව මේ වෙලාවේ උදේ 8ට 9ට විතර ඇති වෙලාව. ඉතින් මේ අද උදේ කෑම ගන්න තමයි යන්නේ. ඉතින් උදේට මම මේ වීඩියෝ එක දැකපු පොඩි රෙසිපි එකක් try කරන්න යන්නේ. මේ පෑන්කේක් එකක් හදන වීඩියෝ එකක් තමයි. ඉතින් ඔයගොල්ලොත් මෙහෙම කාලා තියෙනවද කියලා චුට්ටක් බලන්න. මුලින්ම බිත්තර ඔම්ලට් එකක් වගේ බිත්තර Tamanට කැමති විදිහට හදාගෙන පෑන්කේක් අපි කවුරුත් දන්නවනේ ඒකත් Taman සාමාන්‍ය හදන විදිහට හදාගෙන ඊට පස්සේ බිත්තර එක හතරට වගේ කපලා ඊට පස්සේ අර පෑන් අපි හදපු පෑන්කේක් එකේ මේ විදිහට තියාගන්නවා. තියාගෙන නමලා කන්න තමයි තියෙන්නේ. ඉතින් වෙනස් රසක්. ඉතින් ඇත්තටම රසයි. ඔයගොල්ලොත් try කරලා බලන්න. ඊට පස්සේ ඉතින් මට හිතුණා මල් ළඟ මේ තියෙන කෙටල් එක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේකේ ටී එකක් හදාගන්න ඕනේ කියලා හැමදාම ඉලෙක්ට්‍රික් කෙටල් එකේනේ හදන්නේ. ඉතින් මේකෙන් අද හදාගන්න ඕනි කියලා හිතුවා ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්නත් එක්කම. ඉතින් මේක ගත්තේ මම ටෙමු එකෙන්නේ. ඔයගොල්ලෝ දැන් දන්නවනේ ඒක. ඉතින් මම ටෙමු එකෙන් ගත්ත items prices එක්කම කලින් වීඩියෝ එක ලොකු ඉස්සරයක් එක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න පුළුවන්. ඉතින් මම ඒකෙන් අද ටී එකක් හදාගත්තා. කිරි තේ එකක් තමයි හදාගත්තේ. හොඳට තේ කොළ එහෙම වැඩිපුර දාලා. හරි ඉතින් ඔයාලගේ බ්‍රෙක්ෆාස්ට් එක සාමාන්‍යයෙන් කොහොමද ඔයාලා ගන්නෙ? එක එක විදිහට ඩයට් කරන අය එක විදිහට ගන්නවා. ඉතින් මේ මගේ හැමදාම උදේ කෑම ගන්න විදිය නෙමෙයි. මේ අද දවසේ අද ක්ලීනින් ඩේ එක නිසා ඉතින් මේ විදිහට තමයි උදේ කෑම මම ගත්තේ. කිරිතේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? කිරිතේ බොන අයත් ඇති, බොන්නේ නැති අයත් ඇති. ඉතින් මම ඉඳලා හිටලා මේ විදිහට ආස කෑමක් හැදුවොත් ඉතින් කිරිතේ එකක්, කිරි කෝපි එකක් ඉතින් හදාගෙන බොනවා. හරි ඉතින් උදේ කෑම එක රසට තිබුණා. ඉතින් ඒකත් අරගෙන ඉතින් අපි එහෙනම් යමු අද ක්ලීනින් ඩේ එකේ මොනවාද වෙන්නේ කියලා බලන්න. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. හරි අද එහෙනම් එන්න මගේ ස්පයිසස් රැක් එක පැත්තට. ඉතින් කුළුබඩු දාලා තියෙන බෝතල් ටික සාමාන්‍යයෙන් අනිවාර්යෙන් කිචන් එකක නම් සති දෙකකට සැරයක්වත් අඩුම තරමේ අපිට හැමතිස්සෙම ක්ලීන් කර ඉන්නත් බෑනේ. සති දෙකකට සැරයක් අඩුම තරමේ ක්ලීන් කරන්න. මොකද ඒවා මේ විදිහට ඉක්මනට හැමතැනම බෝතල් වල වැදිලා නිකන් පොඩි අපිලිවෙල ගතියක් පෙන්නනවා. ඉතින් මම හිතුවා අද මම ක්ලීන් කරන කාලෙත් හරි ඉතින් අද මම මේ ටික ඔක්කොම ක්ලීන් කරලා ලස්සනට අස් කරගන්න. ඉතින් ඔයාලවත් එකතු කරගත්තා. ඔයාලටත් මේ මැසේජස් ටික වැදගත් පණිවිඩ ටික දෙන්නත් එක්කම. හරි ඉතින් බෝතල් ටික සේරම අරගෙන මේක ලී මූඩියක් නේ තියෙන්නේ. ඉතින් අවුවේ හොඳට වේලලා ගන්න ඕනේ. නැත්තම් එහෙම පුස් බැඳෙන්න පුළුවන්. වීදුරු බෝතලෙත් හොඳට හොදලා මම පිහ දාලා හොඳට අවුවේ වේලලා ගන්නවා. සාමාන්‍ය මූඩියක් නිකන් ප්ලාස්ටික් මූඩියක් වගේ නෙමෙයි ලී මූඩියක් තියෙන නිසා 100ක් හොඳට වේලලා පිරිසිදු කරලා ගන්න ඕනේ. වේලලා ගන්න ඕනේ නැත්නම් එහෙම කුළු බඩු වලට පුස් අල්ලන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඔක්කොම මීරිස් 3-5 ඒ ටික ඔක්කොම පත්තර කොළ වලට අයින් කරගත්තා. ඉතින් ඔයගොල්ලොත් කිචන් එක පාවිච්චි කරනකොට
මම දැකලා තියෙනවා සමහර ගෙවල් වලට මම ගිහිල්ලා තියෙනවානේ. එතකොට ඉතින් සමහර වෙලාවට කිචන් එකේ මේ කුළු බඩු දාලා තියෙන බෝතල් නම් මං හිතන විදිහට ගත්ත දවසේ ඉඳන් පිරිසිදු කරලා නැහැ. ඉතින් මේ පිරිසිදු කරන දේ බලපාන්නේ නැහැ තමන් මේ පොඩි ගෙදරකද ලොකු ගෙදරකද කියන එක. තමන් මොන විදියට හිටියත් පිරිසිදුව ඉන්න try කරන්න හැම වෙලේම. සමහර ගෙවල් වල ඇත්තටම ඒක කියන්නත් හරිම දුකයි. කුළු බඩු දාන බෝතල් මං හිතන්නේ පාවිච්චි කරන්න ගත්ත දවසේ ඉඳන් මේවා හොදලා නැහැ කියන එක හොඳට පේනවා ඇලිලා. සමහර වෙලාවට ප්ලාස්ටික් බෝතලේ දැන් කහ දාන බෝතලේ තමයි මං කියන ගෙදර දැක්කේ. ඒ බෝතලේ තනිකර කහ පාටට හැරිලා ඒක යහා පේන්නෙම නැත්තරමට ඇලිලා කහ කුඩු ඇලිලා හැම තිබුණා. ඉතින් මම ඔයගොල්ලන්ටත් කියන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන පිරිසත් ඇති මේ විදිහට ලස්සනට ඉන්න පිරිසත් ඇති. ඒ අතර එහෙම නොකරන අය ඉන්නවා නම් අද හෙටම try කරන්න ඒ දේවල් වෙනස් කරගන්න. කිචන් එකේ හැමදේම කුළු බඩු විතරක් නෙමෙයි හැමදේම නිතර පිරිසිදු කරලා තියාගන්න. හරි ඉතින් මම බෝතල් ටික හොඳට සබන් දාලා හොඳට මැදලා හේදුවා මේ පියන් එහෙම උඩ ටිකක් ඩස්ට් වෙලා වගේ තිබුණා. හොදපුවම ඉතින් හරිම ලස්සනයි ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඔයගලන්ට පේනවාද මාර ලස්සනක් ආවා. ඉතින් මගේ ගෙදර උනත් මම ඔයගලන්ට මගේ වීඩියෝස් වල ලස්සනට පේන්නේ මම හැමතිස්සෙම මේ හැමදේම පිරිසිදු කර තියාගන්න නිසා. නැත්තම් මේවා අපි ගත්තට වැඩක් නැහැ. ඒවා ඒ විදිහටම තියෙන්නේ නැහැ. ඇත්තටම කාලයක් යනකොට වෙනස් වෙනවා. කුණු අදිනවා, පිරිසිදු වෙනවා, අලුත් ගතිය නැති වෙලා යනවා. හැබැයි අපි නිතර පිරිසිදු කරලා තියාගන්නවා නම් තමයි අලුත් විදිහටම තියෙන්නේ. ඉතින් කිචන් එකක් යූස් කරන ගෘහණියක් නම් ඔයා කිචන් එක සම්පූර්ණ වැඩ කරන කෙනෙක් නම් මේ දේවලුත් ටිකක් හිතන්න කියන පණිවිඩෙත් මගේ වීඩියෝ එකෙන් මම මෙහෙම්මම ඔයගලන්ට දෙනවා. ඉතින් මගේ කිචන් එක හුඟක් අය ලස්සනයි කියනවා, ගෙදර ලස්සනයි කියලා කියනවා. ඉතින් ඒකට හේතුව ඒ ගත්ත දේවල් වල ඒ වටිනාකම හෝ ඒ දේවල්ම පමණක් නෙමෙයි. ලස්සනට තියාගෙන පිරිසිදුට තියාගන්න එකත් අපි උදාහරණයක් විදියට ගමු. කිචන් එකේ බිම ගත්තොත් දවසකට ගොඩාක් ජරා වෙනවා. අපි උයන කරන දේවල් බිමට වැටෙනවා, බත් වැටෙනවා, පෑගෙනවා, මඩ වෙනවා. ඉතින් දවස් ඇතුළත ඒක නැවත මොප් කරලා හෝ අතු ගාලා සෝදලා හරි පිරිසිදු කරගන්න, පිහලා හරි කමන්නේ පිරිසිදු කරගන්න ඕන. නැත්තම් එහෙම ඒ අලුත් ලස්සන බවක් තියෙන්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝස් මම හිතනවා මගේ වීඩියෝස් වලට ගොඩක් මේ ඩේ ව්ලොග්ස් වගේ බලන්නේ අපේ කාන්තා පාර්ශවයේ නේද? සමහර වෙලාවට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ගෘහණියක් වෙන්න පුළුවන්, රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් මට හිතෙනවා මේ පණිවිඩය මම අනිවාර්යෙන් දෙන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ ගෙදර දොරේ පිරිසිදුකම වගේම ඔයගොල්ලන්ගේ පෞද්ගලික පිරිසිදුකම අංක 1ට තියාගන්න. මොකද අපි මොනවා කරත් මොන තැන හිටියත් මොන තත්ත්වෙ හිටියත් වැඩක් නැහැ. පිරිසිදුකම කියන එක අපිට කාන්තාවක් විදිහට නැත්නම් කාන්තාවකට විතරක් නෙමෙයි පිරිමි කෙනෙක්ටත් ඒක 100%ක් වැදගත්. මොකද මම මෙතනදී වැඩිපුර ආමන්ත්‍රණය කරන්නේ කාන්තාවන්ට. මොකද මේ vlogs මම හිතනවා වැඩිපුර බලන්නේ ඕගොල්ලෝ නිසා. ඉතින් ඕගොල්ලෝ උදේ හවා වොෂ් එකක් දාලා පිරිසිදුවට ප්‍රියමනාපව ඉන්න උත්සාහ කරන්න. වැඩිපුර දාඩිය දාන ප්‍රශ්න තියන අය ඉන්නවා. එහෙම තියන අය ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයගලන්ට පුළුවන් අද වෙනකොට ගොඩාක් දේවල් තියෙනවා අපිට කරන්න. ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. පර්ෆියුම්ස් යූස් කරන්න එළියට යනකොට විතරක් නෙමෙයි, ලස්සනට ඇඳලා එළියට යනකොට විතරක් නෙමෙයි, ගෙදර ඉන්නකොටත් ඒ විදිහට ඉන්න try කරන්න. සමහර කෙනෙක්ට මුඛ දුර්ගන්ධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිසානේ අපිට සිඳුවට කෙනෙක්ට තව කෙනෙක්ට පේන්නේ. තව කෙනෙක්ට පෙවුනත් නැතත් අපිට අපිවම පිරිසිදුවට හෝ අපිරිසිදුවට දැනෙන්නේ මේ දේවල් නිසා. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්න. ඒ වගේ දේවල් ඕන තරම් අද වෙනකොට හොයලා බැලුවොත් ගොඩක් දේවල් තියෙනවා කරන්න. හරි, කතාවෙන් එහෙනම් මම ඔක්කොම බොටල්ස් ටික හොදගෙන ඉවරයි. දැන් මේ ටික මම හොඳට පිහ දාලා හොඳට තදවුවේ වේල ගන්නවා.
හරි ඊට පස්සේ රැක් එක මම ටෙමු එකෙන් ගත්ත රැක් එක ඒකත් මම හොඳට හොද ගන්න ඒකත් ටිකක් කිලුටු වෙලා තිබුණා මේකත් තනිකරම ලී නිසා හොඳට අවුවේ වේලලා ගන්න නිසා තමයි මම උදේම මේකත් පිරිසිදු කරගන්නේ හරි ඉතින් එහෙනම් ඔගොල්ලෝ මං කියපු කරුණු ගැන චුට්ටක් හිතලා බලන්න සමහරවිට අපි අහනවා විතරයි වැඩි හිතන්නේ නැහැ එක කනකින් අහලා අනිත් කනේ අයින් කරලා දානවා. ඉතින් පොඩ්ඩක් හිතන්න මමත් මේ වගේද මම මෙහෙම නැති කෙනෙක් නම් ගොඩක් සතුටු වෙනවා. පිළිසිඳුර ලස්සනට ඉන්න නිතරම උත්සාහ කරන කෙනෙක් නම් ඇත්තටම සතුටු වෙන්න. එහෙම නොවන කෙනෙක් නම් තමන් හිතලා බලන්න කොහොමද තමන් වෙනස් වෙන්න ඕන කියලා. හරි දැන් මේ තියෙන්නේ මගේ කිචන් එකේ අර ලූණු සුදු ලූණු තක්කාලි වගේ දේවල් දාන පැක් එක. ඉතින් මේකත් ටෙමු එකෙන් ගත්ත එකක්. ඉතින් ඒකත් ඔයගලන්ට පේනවා ඇති. නිකන් දූවිලි වැදිලා වගේ. ඉතින් මම ඒකත් පිරිසිදු කර ගන්නවා. හරි ඉතින් කිචන් එකේ ගොඩක් හොදන්න ගොඩක් සබන් දාලා වැඩි වෙලාවක් කරන් හොදන්න තිබුණේ මට මේ ටික තමයි. ඉතින් ඒ ටික ඔය විදිහට හොදලා ඉවර වෙලා මම හොඳට අවුල් තියලා හරි මේ ටික ඉතින් මම වැඩ ටික ඉවර වෙලා එනකොට දැන් වෙලාව 12ට එකට විතර ඇති. මේ ටික ඔක්කොම ක්ලීන් කරලා කිචන් එකත් සම්පූර්ණයෙන්ම ක්ලීන් කරලා ඉවර වුණාම වෙලාව ඉතින් පැය දෙක තුනක් ගියා. ඉතින් ඊට පස්සේ අපි යමු දවල් කෑම ගන්න. ඉතින් අද දවල් කෑමට හරිම සරල ආහාර වේලක් තමයි ඉතින් තියෙන්නේ සරල කෑමක්. මේ තියෙන්නේ බෝල්ලු කියන මාළු කිරට හොඳට උයලා දඹලයි අලයිත් කිරට උයලා තියෙන්නේ ටිකක් කියන්නේ හොදි හිටින් නැති වෙන්න මාළු වල හොදි තියෙන නිසා දඹල වල හොදි හිටින් නැති වෙන්න තමයි අරගෙන තියෙන්නේ. ඉතින් එහෙම කනකොටත් හරිම රසයිනේ. අපිට ಜಾති 3-4ක් එක කනවට වඩා ಜಾති 2ක් එක කනකොටත් කෑම ගොඩක් රසයි. හරි ඉතින් ඊට පස්සේ මම දවල් කෑමත් අරගෙන හිතුවා ටිකක් ඇඟ වෙහෙසෙන වැඩක් කරන්න ඕනේ කියලා කිචන් එක සම්පූර්ණයෙන් අස් කරලා මොකද කිචන් එක පොඩි කිචන් එකක් නේ ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැනේ. ඉතින් දැන් මම හිතුවා දවල් කෑම අරගෙන සාලේ ටිකක් අස් කරගන්න ඕනේ. අතු ගාලා දූවිලි ගස්සලා පිහදාලා පුට්ටු මේස ටිකත් ඔක්කොම පිහදාලා අපි අස් කරගමු. ඉතින් මේ ඕගොල්ලන්ට පේන්නේ අර මගේ ජනේලෙන් එහා මෙහා පේනවනේ එළියේ. ඉතින් අවුව වැටුනහම පැල ටිකට හරි ලස්සනට පේනවා. ජනේලෙනුත් පැල අතරින් එළිය එනකොට ලස්සනට පේනවා. ඒක තමයි ඔයගොල්ලෝ ඒ දැක්කේ. හරි අපි එහෙනම් සාලේ අස් කරගමු. හරි ඉතින් අපේ යාළුවත් ඔන්න වීඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා. ඔයගලන්ට පේනවා ඇති. එයාත් ඉතින් එහාට මෙහාට යන ගමන් ඉන්නවා. ඉතින් එයාට ඇත්තටම කූඩුවක් නැහැ. එයාගේ ඇතුලේ ওই විදිහට තමයි නිදහසේ ඉන්නේ. අපි කූඩුවක් තාම එයාට හදලා නැහැ. හරි ඉතින් මුලින්ම හොඳට බිම අතු ගාලා පාපිසි ගසලා ඔක්කොම කරලා අතු ගාලා ඉවර කරගත්තා. ජනේලෙක් ටිකක් මම ඕපන් කරා. ඔයගලන්ට තව පොඩි දෙයක් පෙන්වන්නත් තියෙනවා. මම ගත්ත පොඩි ෆ්ලෝ මැට් එකක් තියෙනවා. මෙන්න මේක නිකන් අර පුළුම් වගේ තියෙන ක්‍රීම් පාට බිමට දාන මැට් එකක්. මේක මම කොළඹ කොටුවෙන් තමයි ගත්තේ. මේවම ෆ්ලෝ මැට්ම තියෙන බිමට දාන මේ
ෂීට් වගේ තියෙන ඒවම ගන්න තියෙනවා කොළඹ පළවෙනි හරි දෙවෙනි හරස් විදියේ හරි මට මතක විදියට. ඉතින් මේ එතනින් ගත්ත එකක් මං කලින් අරගෙන තිබුණා ඒක අරන් තියලා තිබුණා. ඉතින් මට හිතුණා ඒක පොඩ්ඩක් මෙතනට දාගත්තා නම් හොඳයි නේද කියලා. ටිකක් පාළුයි වගේ කියලා හිතුන නිසා මම බිම මෙන්න මෙතනට ලස්සනට මේ ෆික්ස්ඩ් ග්ලාස් එක ළඟට මේ මැට් එක දාගත්ත ක්‍රීම් පාට. ගෙදර කලර්ස් එක්ක මැච් වෙන නිසා හරි ඔයාලත් බලන්නකෝ ලස්සනයිද කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි එතකොට පේන්නේ. ටිකක් එතන මම ලොකුවට ඒ මැට් එක දාගත්තා. ලොකු ඉඩක් අරගෙන. ඉතින් ওই විදිහට තමයි ලස්සනයි නේද? මොකද ක්‍රීම් කලර් එක මං ගත්තේ මැච් වෙන හින්දා මගේ ගෙදර ගොඩක් ක්‍රීම් ඒ බේජ් කලර් එකකින් වගේ ක්‍රීම් කලර් එකකින් ගොඩක් යන නිසා මං ඉතින් එතන තිබ්බ ෆ්ලවර් වාස් එකත් පොඩ්ඩක් මාරු කර කර බැලුවා. මට ලස්සනයි කියලා හිතෙන හින්දා ඒ ෆ්ලවර් වාස් එක තිබ්බා. හරි ඊට පස්සේ අපේ මේසෙත් සේරම අස් කරගත්ත පොත් වගේක් තියලා තිබුණා. ඒ සේරම අයින් කරලා ඔක්කොම පිළිවෙලට අදාළ තැන්වල තියලා ඔක්කොම අස් කරගත්තා. ඉතින් ගේ ඔක්කොම අතු ගෑවට ආයෙ නිකන් අතු ගෑවලා මදි වගේ කියලා හිතුණා. ආයෙ ඉතින් පොඩ්ඩක් අතු ගෑව ඔයගලන්ටත් එහෙම වෙනවද? එක පොඩි දූවිල්ලක් හරි තිබුණොත් නිකන් ආයෙ මදි වගේ හිතිලා ආයෙත් ඉතින් අතු ගන්නවා. දූවිලි එක පොඩ්ඩක්වත් නැති වෙනකම් අතු ගන්නවා. ඉතින් මටත් ඕක වෙනවා. ඉතින් දැනුත් මේ වගේ තමයි. ඉතින් ගෙදර තියෙන ෆ්ලවර් වාස් සේරම වෙනස් කර එහාට මෙහාට කර ඉතින් වෙනස් කරනවා. මේසෙත් කලින් තිබ්බ ෆ්ලවර් වාස් එකත් මම අයින් කළා. වෙන තැනක එකක් තිබ්බ එකක් එතනින් තිබ්බා. ඉතින් එහෙම කරාමත් ඉතින් හැමදාම එක විදිය තියෙන්න ඕනේ නැහැනේ. ඉතින් සාලෙත් හැමදාම අපිට දවස් දෙකකට සැරයක් හරි මේසපුටු පිහදාලා තියාගන්න පුළුවන් නම් ඉතින් ඒක ගොඩක් වටිනවා. මොකද සාලේ කියන්නේ අපේ ගෙදරට කොයි වෙලාවෙ කවුරු එයිද දන්නේ. ඉතින් කවුරු තාවත් නැතත් අපිට ගෙදර ප්‍රසන්නව පිරිසිදුව තියෙන්න ඕනේ මුලින්ම ගෙදර ඉන්න අයට. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ මුළු ගෙදරම දූවිලි පිහදාලා පිරිසිදුවට මොප් කරනවා නම් මොප් කරලා බිම අතු ගාලා තියාගන්න. ඔයගලන්ට පුළුවන් ගෙදර හැම වෙලෙම ටිකක් වෙනස් කරන්න. ඒ කියන්නේ මුදල් වියදම් කරලානේ මේ දැන් සාලේ තියෙන විදිහ. සමහරවිට මේස අපිට වෙන හැමදාම තියෙන තැන නැතුව මේස වෙන තැනකට දාලා පුටු සෙටීස් මාරු කරලා එහෙම වෙනස් කරන්න පුළුවන්. එතකොටත් අපිටත් වෙනසක් නේ ගෙදර ඉන්න අයටත් පුටු සෙටි හැමදාම පුටු සෙටි එක තියෙන තැන නැතුව ඒක වෙන තැනකට දාලා එහෙම මාරු කරලා තියන්න. එතකොටත් ඉතින් ගෙදර ඉන්න අයටම ගෙදර වෙනසක් ලස්සනක් දැනෙනවා. ඉතින් ඒකත් මම කරන පොඩි ට්‍රික් එකක් තමයි. පොඩ්ඩක් ගෙදර හැමදාම එකම විදිහට තියෙන්නේ මාස දෙක තුනකට සැරයක් හරි අවුරුද්දකට සැරයක් දෙකක් හරි ඔයගොල්ලෝ ගෙදර තියෙන පිළිවෙල පොඩ්ඩක් එහාට මෙහාට මාරු කරන්න. ඉතින් ඒක පුළුවන් ගෙදර ඉන්න අයගේ කැමැත්ත අනුව ඒක බලලා ඒ විදිහට කරන්න. එතකොටත් අපිට වෙනසක් තියෙනවා. හරි ඉතින් දැන් මේ ඔයගලන්ට පේන්නේ මගේ ගෙදර එළියේ ග්ලාස් එකකින් ෆික්ස් ග්ලාස් එකකින් ගේ ඇතුළ පේන විදියත් චුට්ටක් මං පොඩි වීඩියෝ එකක් ඉතින් ගත්තා ඔයාලටත් පෙන්නන්න. බලන්නකො ලස්සනයිද කියලා එළියෙන් පේන විදිය. හරි ඉතින් ඔහොම ගෙදරත් අස් කරලා ඉවර වෙනකොට දාන්නෙම නැතුව ඉතින් හවසත් වෙලා දැන් ඉතින් මං හොඳට ආයෙ වොෂ් එකක් දාගෙන ආවා. මොකද දැන් කාලගේ අස් කරාම අනිවාර්යෙන් දාඩිය දාලා ඉතින් මම ආයෙ වොෂ් එකක් දාලා හොඳට ෆ්‍රෙෂ් වෙලා තමයි හවස් වරුවට ආවේ. ඉතින් අන්න ඒ දේත් මට ඔයාලට කියන්න ඕන.
ඉතින් ආලත් දවසම ගෙදර ඉන්න කෙනෙක් නම් ගෘහණියක් හරි නැත්තම් මොනියම් හේතුවක් නිසා ගෙදර වැඩිපුර කාලය ගත කරන කෙනෙක් නම් උදේ ඇඳගත් ඇඳුමෙන් රෑ 10-12 වෙනකම්ම ඉන්න එපා. හවස් වෙනකොට අපිට සාමාන්‍යයෙන් අපේ රටේ හිම අධික සීත රටක් නෙමෙයිනේ. ගොඩක් දුරට අපේ අවුව රස්නේ දාඩිය දාන වගේ කාලගුණයක් තියෙන. ඉතින් ඔයාලා උදේ ඇඳගත් ඇඳුම පොඩ්ඩක් හවස් වෙනකොටවත් ඒ ඇඳුම අයින් කරලා පොඩ්ඩක් ෆ්‍රෙෂන් අප් වෙලා වොෂ් එකක් දාගෙන දවස් ඉතුරු ටික වැඩ කරන්න. ඉතින් එහෙම නොකරන කෙනෙක් නම් ඔයාටයි මේ කියන්නේ. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. මොකද අපි උදේ ඉඳන් දාඩිය දාගෙන ඉන්නකොට කෙනෙක්ට අපිව ප්‍රසන්න වෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න. හරි. එහෙනම් ඔයගොල්ලෝ දැක්කනේ හවස් වරුවේ මං එළවලු රොටි හදාගත්ත. ආටා පිටි වලින් තමයි හදාගත්තේ එළවලු රොටි. මොකද පාන් පිටි වලට වඩා ගොඩක් රස නිසා. මං ඒකට දාගත්තේ එළවලු විතරයි. ඉතින් එළවලු රොටි කිව්වහම සමහරලාට අපි මාළු මසුත් එකතු කරන්නේ. මං ඒ මුකුත් එකතු කරේ නැහැ. කැරට්, බෝංචි, දීස්, අල ඔය ටික දාලා ලූණු දාලා තමයි මිශ්‍රණය හදාගෙන එළවලු රොටි එක හැදුවේ. හරි. දැන් කොහොම හරි ඉතින් ඒකත් කාලා ඉවර වෙනකොට අපේ බෝතල් ටික හොඳට වේලිලා තියෙනවා. මම ඉතින් අපේ කුඩු බඩු ටික එකට දාගත්ත සේරම ටික. හරි. එහෙනම් අපි යන් මේ ටික අපේ කිචන් එකට ආයෙත් තියන්න. ආයෙ කිචන් එකේ ලස්සනට අපි තියලා බලමු කොහොමද පේන්නේ කියලා. රැක් එකත් ඔයගොල්ලන්ට පේනදී හොඳට වේලිලා තියෙනවා සහ දැන් ගෙනාවා වගේ අලුත් පෙනුමක් තියෙනවා. ලස්සනයි ඉතින්. S2කටත් ලස්සනයි. අපිටත් හිතටත් මාර ක්ලියර් බවක් එනවා. මොකද දැන් මම දන්නවනේ මේ ටික පිටිසින්දුයි කියලා. හරි. මේ බලනකො අපි සුදු වෙලා ලස්සන වෙලා දැන් ගෙනාවා වගේ අපේ ලූණු වගේ දේවල් සුදු ලූණු තක්කාලි වගේ දාන රැක් එක කිචන් එකේ. හරි. ඉතින් අපි සේරම අපි අඩුක් කරගමු මේ විදිහට. ඉතින් මම අඩුක් කරගත්තා තිබ්බ විදිහටම. ඉතින් කිචන් එකයි සාලේ ගැනනේ අද වැඩිපුර කතා කරේ. අපේ නිදන කාමරත් ඉතින් ওই ටිකම තමයි නේද? අපේ නිදන කාමරත් අපි සතියට දෙපාරක් හරි අනිවාර්යෙන් බෙඩ් ෂීට්ස් කොට්ටෝර මාරු කරන්න ඕනේ. අනිවාර්යෙන්ම දිනපතා මාරු කරන හැටි ඉන්නවා එක හේතු හින්දා. ඉතින් එහෙම කරන්න බැරි කෙනෙක්ට අඩුම සතියට දෙපාරක්වත් බෙඩ් ෂීට්ස් කොට්ටෝර ඒවා හොදලා ඒවා මාරු කරලා ඒ විදිහට අස් කරලා ඉන්න අනිවාර්යෙන්ම. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා නේද? හරිම ක්ලියර් වෙලා හරිම ලස්සනයි. ඉතින් ගේදොර ලස්සනට තියෙනවා වගේම අපිත් ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒකයි මම දන්න දේ ඔයාලත් එක්ක මේ විදියට ෂෙයා කරන්න. ඉතින් ඔහොම හවස් වුණා කියලා මං කිව්වනේ. දැන් හවස 5ත් පහු වෙලා. ඉතින් දැන් චුට්ටක් අපේ පැත්තට අද දවසේ කළු කරලා තිනවා. දවල් අවුව තිබ්බනේ හොඳට. දැන් වහින්න වගේ ඇවිල්ලා තියෙනවා. පේනවා ඇති. ඉතින් අහස මං හැම වෙලෙම අහස බලන්න ගොඩක් කැමති කෙනෙක්. ඉතින් ඔයාලත් එහෙම දෙකයි. මම ෆෝන් එක අරගෙන වීඩියෝ කරන්නේ ඇත්තටම අහස වෙනස් වෙන විදිහට. උදේට හරිම ලස්සනට වලාකුළු පිරීලා තියෙනවා. ඊට පස්සේ ගස් අතරින් බලනකොට හරිම ලස්සනයි. ඉතින් දැන් බලන්නකෝ දැන් අඳුරු වෙලා තියෙන විදිය බලන්නකෝ. බලන්නකෝ. ගේ ඇතුලේ සාලෙත් ගොඩක් අන්ධකාර වෙලා තමයි තියෙන්නේ මේ වෙලාවේ. හරි. ඉතින් බලන්නකො ඔන්න පොඩි පොද වැස්සක් ඉතින් වහින්න ගත්තා වීදුරුවෙන්. ඔයගලන්ට පේනවා ඇති. පොඩි වැස්සක් පොදයක් වගේ පටන් ගත්තා. හරිම අන්ධකාර වෙලා හුණගත් ටිකක් තියෙනවා. හරි. ඉතින් හවස් වරුවක් ගෙවුණා. අද මගේ ක්ලීනින් ඩේ එකනේ. ඉතින් ඔහොම යනකොට දන්නේම නැතුව රෑත් තුනයි. ඉතින් මේ රෑ 8:00ට 9ට විතර ඇති. අර හවස් වරුවේ
මංගලන්ට පෙන්වනේ වහින්න වගේ තියෙනවා කියලා. ඉතින් වැස්ස පොඩි වැස්සක් පටන් ගත්තේ. ඒ වැස්ස තාම තියෙනවා. ඉතින් පැය දෙක තුනක් නැවතුනේ නෑ. මේ විදිහට තමයි ඉතින් වැහැ තිබුණේ. ලুকু දරුණු වැස්සක් නම් වැස්සේ නැහැ. පොඩි වැස්සක් තමයි වැස්සේ. ඉතින් වැස්ස මේ විදිහට තමයි අපේ වීදුරුවෙන් එළිය පේන්නේ. බිත්තිත් ඔක්කොම ඉතින් හොඳට තෙමිලා තියෙන්නේ. තාප්ප ඔක්කොම. හරි ඉතින් වැස්සේ ඉතින් අද රෑට කෑමට තියෙනවා ඉන්දියාප්ප. සුදු ඉන්දියාප්පත් එක්ක කහ සම්බෝල හදලා පරිප්පු හදලා තමයි රෑට තියෙන්නේ. හරි ඉතින් වැස්සෙම මම වැස්ස බලම ඉන්දියාප්ප එකත් එන්ජොයි කරා. කහ සම්බෝලෙත් එක්ක හොඳට තක්කාලි හැම දාලා ඉම්බල කඩ දාලා හදපු කහ සම්බෝලෙත් එක්ක ඉතින් හරි රසයි. රසට තිබුණා. ඉතින් වැස්ස බල මම ඉන්දියාප්ප එකත් කෑවා. හරි එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ ක්ලීනින් ඩේ එක. ඉතින් ඔයාලා දන්නවනේ අද මගේ දවස ගෙවිලා ගිය ඔය විදිහට. ඉතින් thank you so much මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම්. ඔයාලා හැමෝටම ඉතින් හැමදාම වගේ මම ඔයාලට යමක් වටිනා දෙයක් ගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයගොල්ලොත් එක්ක එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම bye bye පරිස්සමෙන් ඉන්න.